ඇනබෙල් බෝනික්කගේ අභිරහස. 2020 වසරේදී පුද්ගලයෙකු විසින් ඇනබෙල් බෝනික්කා ඇය තැන්පත් කර තිබූ වීදුරු කුටියෙන් පිටතට ගනු ලැබුවා. දශක ගණනාවක් තිස්සේ ඇය එම කුටිය තුලටම වී සිටි අතර මේ සිදු වූයේ වසර ගණනාවකට පසුවයි. ප්‍රසිද්ධ පාරබහුදිග ගවේෂකයන් වූ එඩ් සහ ලොරෙයින් වොරන්ගේ කෞතුකාගාරය තුල මුද්‍රා තැබූ වීදුරු පෙට්ටියක මෙම බෝනික්කා සිර කර තිබුණා. මෙම මුල් වීදුරු කුටිය 1970 වසරේදී එඩ් වොරන් විසින් නිර්මාණය කරන ලද්දේ මෙම බෝනික්කා තුල අති අශුද්ධ බලවේගය පාලනය කිරීමට නම් මෙම පෙට්ටිය අත්‍යවශ්‍ය බවයි. නමුත් වසර ගණනාවකට පසු මෙම වීදුරු කුටිය දි รา පත් වීමට පටන් ගත්තා. මේ නිසා කෞතුකාගාරයේ ප්‍රධාන පාරභෞතික ගවේෂකයාට එම පෙට්ටිය අලුත් වෙදියා කිරීම සඳහා ඇනබෙල්ව එයින් ඉවතට ගැනීමට සිදු වුණා. බෝනිකා ඇල්ලීමට පෙර ඔහු ඉතා ප්‍රවේශමෙන් සූදානම් වූ අතර පූජකවරයෙකු ලවා යාඥාවන් පවා සිදු කරනු ලැබුවා. ගවේෂකයා විසින් සාන්ත මයිකල්ගේ යාඥාව කැටයම් කරන ලද විශේෂ අත්වැසුම් පැළඳ සිටි අතර එම අත්වැසුම් වල තිබූ ලෝහමය ස්තරය නිසා ඔහුගේ සම කිසිවිටකත් බෝනික්කගේ ස්පර්ශ නොවීමට වග බලා ගත්තා. මෙම පියවරවල් හුදෙක් චාරිත්‍ර පමණක් නොවන බව ඔහු පසුව අනාවරණය කළා. වරක් ඔහු අත්වැසුම් නොමැතිව එම බෝනික්කා ස්පර්ශ කළ අවස්ථාවක අමුතු දෙයක් සිදු වී තිබුණා. හොල්මන් පවතින බව විශ්වාස කළ නිවසකට උදව් කිරීමට යන අතරමඟදී ඔහු හදිසි රියානතුරකට ලක් වුණා. එම සිදුවීමෙන් පසු ඔහු කිසි දිනක ආරක්ෂාවක් නොමැතිව බෝනික්කව ස්පර්ශ කළේ නැහැ. එවැනි අවදානම් මැද්දේ වුවද ඔහු දිගින් දිගටම අద్භූත සංසිද්ධි ගැන ගවේෂණය කරමින් පීඩාවට පත් පවුල්වලට උදව් කළා. මෙම ගවේෂකයා පසුගිය වසරේ මිය ගිය අතර පාරභෞතික ගවේෂණ ක්ෂේත්‍රයේ විශාල උරුමයක් ඉතිරි කර ගියා. අදටත් ඇනබෙල් බෝනික්කා ඇගේ වීදුරු කුටිය තුලම සිර කර ඇති අතර ලොරේන් වොරන් සෑම විටම විශ්වාස කළේ බෝනික්කා තුල ඇති බලවේගය පිටතට ඒම වැළැක්විය හැකි එකම ක්‍රමය එම පෙට්ටිය බවයි.